කොන්නිච්චිවා ජපන් සක්මන YouTube චැනල්ල ඇත්ත එකතු වෙලා ඉන්න වෙලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ජපානය ගෙවන්න කාරය බහුල ජීවිතයත් එක්ක ඔයල්ට වීඩියෝ එකක් කරගෙන පරක් වුණාට සමාවෙන්. අපගේ ජපන් සක්මන YouTube චැනල් එක තාම සබස්ක්‍රයිබ් කරල නැත්තම් චැනල් එක සබස්ක්‍රයිබ් කරගෙනම යන්න. අද අපි ඔයාලට අරගෙන වෙලා තියෙනවා ජපානයේ ජීවත් වෙන විදේශ ශ්‍රමිකයන්ට ජපානයේ පුරවැසි භාවය ලබා ගැනීමට ජපානයේ රජය විසින් අලුතෙන්ම ඉදිරිපත් කරන ලද නීතිමාලාව පිළිබඳව විස්තර. ජපානයේ රජය විසින් නිකුත් කළ මේ අලුත් නීතිමාලාව 2027 අප්‍රේල් මාස සිට බලපැවැත්වීමට නියමිතයි. සාමාන්‍යයෙන් ජපානයේ පුරවැසි භාවය ලැබෙන්නේ ජපානය තුළ වසර 10කට වැඩි සේවා කාලයක් හිමි විදේශිකයන්ට පමණයි. සැප්තැම්බර් මස 29 වනදා ජපානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නීති රීතිවලට අනුකූලව 2027 4 මාසයේ සිට බලපැවැත්වෙන පරිදි බදු හෝ සමාජ රක්ෂණ දායක මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විදේශ ජාතිකයන්ගේ ස්ථිර පදිංචිය අවලංගු කිරීමට කටයුතු කරන බවට ජපානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් තරයේම ප්‍රකාශ කර සිටිනවා. මෙය පසුගිය වසරේ ආගමන පාලන සහ සරණාගතයන් රඳවා ගැනීමේ නීතිය සංශෝධනය කිරීමේදී හඳුන්වා දෙන ලද්දකි. සාමාන්‍යයෙන් ජපානයේ ස්ථිර පදිංචිය ප්‍රදානය කරනු ලබන්නේ ජපානයේ වසර 10කට වඩා කාලයක් ජපානයේ නීති රීතිවලට අනුකූලව සහ සිවිල් කටයුතු යන බදු ගෙවීම් යන ආදිය මැනවින් සිදු කළ විදේශිකයන් සඳහා පමණි. පසුගිය වසර අවසන් වන විට පුද්ගලයන් 9,18,000ක් පමණ පිරිසකට ජපානයේ පුරවැසි භාවය දැරූ බව ජපානයේ දත්තවලට අනුව සඳහන් වෙයි. එම නිසා ස්ථිර පදිංචිය ලබා ගැනීමෙන් පසුව විදේශ ජාතිකයින් තමන්ගේ බදු මුදල් ගෙවීම පැහැර හැරීම යන ආදිය ජපානයේ ආගමන විගමන නිලධාරීන් විසින් දැඩි ලෙස නිරීක්ෂණය කරමින් පවතී. තවද නව අයදුම්කරුවන් සඳහාද විශේෂ වූ නීති හා විධිවිධාන රැසක් පැනවීමට ජපානයේ රජය විසින් නිර්දේශ කර ඇති බව වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉතින් මේ සම්බන්ධව ඔයාලටත් හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. තවත් මේ වගේ වීඩියෝ දිගින් දිගටම බලන්න අපි එක්ක දිගටම රැඳෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝකින් හම්බෙනකන් හැමෝටම සයොනාරා.